ආයිබෝවන් සියලුම දෙනාට දළදා වඳින්නේ නැහැ ගැන මටත් පොඩි අදහසක් තියෙනවා. සංවිධානය කමිටුව ආරක්ෂක අංශය ලොකු වැඩපිළිවෙලක් කරනවා මේ පිරිස් පාලනය කර ගැනීම සඳහා. මම පළවෙනි දවසේම දළදා වැඳගත්තු කෙනෙක්. මම දවස් දෙකක් ඉන්න බලාගෙන තමයි ගියේ. හරි ලස්සනට මිනිස්සුත් එක්ක සුහදව පෝලිම් දෙකකට බෙදිලා මිනිස්සුන්ට ඉන්න පුළුවන් විදිහ වෙන ආකාරයට ඉඳගෙන කතා බහ කරගෙන තමයි හරි ලස්සනට ගියේ. ඒ වුණාට දැන් ඉන්න පිරිස් පෝලිම් 5ක් වෙලා මාර්ග හරස් කරගෙන ලක්ෂ ගානක පිරිසක් මේ වෙන විට දළදා බලන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සෙනඟ පාලනය කරන්න හරි අමාරුයි ආරක්ෂක අංශයට ඒ කමිටුවට. මට දැනෙන දෙයක් තමයි මම හිතන්නේ මේ කමිටුවකින් මේවා නියෝජනය කරන්නත් ඇති සමහරක් විට නැති වෙන්නත් ඇති. මගේ අදහසක් තියෙනවා ඉදිරියට හරි මේ වගේ පිරිස් පාලනයක් කිරීම සඳහා දළදා මාලිගාවේ ටෝකන් එකක්, ඒ කියන්නේ මාලිගාවේ ලාංඡනයක් දාලා පොඩි ටෝකන් එකක් නැත්තම් දැන් ඉන්න මිනිස්සු ඒකත් ව්‍යාජ ලෙස සකස් කරා. ඒක ගන්න එක නිකුත් කරන්න තිබුණා. එහෙම වුණා නම් එහෙම පොලිම් පදින එක නතර වෙනවා. එතකොට නුවරවට ඉන්න ජනතාව නිවස වලට යන්න බලන්න. එතකොට එයාලගේ ඒ අවශ්‍යතාවල් හැමදේම නිවසේදී කරගන්න පුළුවන්. එතකොට එයාලට ඇප් එක හරහා බලන්න පුළුවන් දැන් යන්නේ මොන නම්බරේද කියලා. එතකොට ඒ නම්බරයට ඇවිල්ලා පොලිමත් එක්ක යන්න පුළුවන්. ඒ මම නම් හිතන්නේ මගේ අදහස එහෙම දෙයක් නිකුත් කරා නම් මේ ජනගහනය අඩු කරගන්න තිබුණා මාර්ග සදබදාවම කරගන්න තිබුණා කියලා තමයි මගේ නම් අදහස තියෙන්නේ. මට ඒක කියාගන්න හරි මේකක් තිබුණා. ඒක තමයි මම මේ වීඩියෝ එක කරේ. බොහොම අලුත් නුවර සිට හොඳ නකුලාගෙන අලුත් නුවර සිට හොඳ නකුලාගෙන දළදාවට වාද නැතා රත්තරනින් ඇත් රජු සරසාගෙන රත්තරනින් ඇත් රජු සරස